සාදරයෙන් පිළිගන්නවා. කලින් අපි කතා කරා data enter කරන විදිය, subject setup කරගන්න විදිය. අද අපි බලමු timetable එකක් generate කරගන්න විදිය. මුලින්ම system එකට log වෙලා අපි timetable එක generate කර ගැනීම සඳහා පිවිසෙන්න ඕන beta timetable කියන ස්ථානයට. එතකොට මෙතනින් timetable configuration කියන තැනට අපි යන්න ඕන මුලින්ම. එතකොට මෙතනින් තමයි අපි අවශ්‍ය timetable එක හදාගන්න සඳහා අවශ්‍ය දත්ත තොරතුරු ඇතුළත් කරන්නේ. ඒ කියන්නේ එක ශ්‍රේණියකට like 6 ශ්‍රේණිය ඒ class එක. එතකොට ඒ class එකට උගන්වන්න ඕන subjects මොනවද? ඒ subject සතියකට period කීයක් උගන්වන්න ඕනද? සහ ඒ subject උගන්වන ගුරුවරු කවුද? යන details ටික අපි මේ ස්ථානෙන් ලබා දෙන්න ඕන. එතකොට ඒ detailට අනුකූල වෙන විදියට තමයි timetable එක generate වීම සිද්ධ වෙන්නේ. අපිට මෙතන දැක ගන්න පුළුවන් grade 6 කියලා, grade 7, grade 8 කියලා සියලුම ශ්‍රේණි අපේ පාසලේ තියෙන ශ්‍රේණීන් සියල්ලම මෙතන පෙන්වුම් කරනවා timetable configuration වලට ගියොත්. එතකොට ඒක අදාළ විදියට schools අනුව වෙනස් වෙනවා. එතකොට ඒක අදාළ විදියට පෙන්නයි timetable configuration වලට ගියොත්. එතකොට මෙතන parallel classes කීයක් තියෙනවද? ඒ හැම class එකක්ම මෙතන පෙන්නනවා. ඒ වගේම තමයි මේ ඉස්සරහින් පෙන්නන අංකය. මේ අංකය මේකෙන් පෙන්වන්නේ ඒ පන්තිය සඳහා අවශ්‍ය වෙන period 40ම ඒ උගන්වන ගුරුවරු කවුද සහ ඒ පාඩම් මොනවද කියන එක අපි සම්පූර්ණයෙන්ම ලබා දීලා තියෙන්නේ කියන එක තමයි මෙතනින් පෙන්වන්නේ. මේක මේ අංකය 45ට වඩා අඩුයි නම් රතු පාටකින් යුක්ත වර්ණයකින් පෙන්වන්නේ. සාමාන්‍යයෙන් ඒක බිඳුව වෙන්න පුළුවන්. ඒක මොකුත් කිසිම සබ්ජෙක්ට් එකක් තාම සෙටප් කරලා නැත්නම් ඒක බිඳුවේ තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක සෙටප් කරන්න අපි සෙටප් කරලා තියෙන පීරියඩ් ගානට ඒක වෙනස් වෙනවා. එතකොට මේක අනිවාර්යෙන් 40 පවතින්න ඕන සාමාන්‍යයෙන් හැම ස්කෝල් එකටම. විශේෂ අවස්ථාවක් හැර සාමාන්‍ය මුස්ලිම් ස්කූල්ස් වල මේක 42ක් වෙන්න ඕන. ඒ ඇරුණකොට අනිත් සියලුම අවස්ථාවකම මේක 40ක් විය යුතුයි. එතකොට මේ සෙටප් කරලා තියෙන සබ්ජෙක්ට්ස් මොනවද කියන ඩීටේල්ස් ටික අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. සබ්ජෙක්ට් සෙටප් කියන ස්ථානයෙන් අපිට ඒ ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන්. එතකොට මේක තමයි පාඩම් ටික, මේ තමයි පීරියඩ් කවුන්ට් ටික. එතකොට මේකට ටීචර් කෙනෙක් ඇඩ් කරන විදිය ඒ පිළිබඳව අපි කලින් කතා කරලා තියෙනවා. ඒ ගැන දැනගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අපෙන් අහන්න පුළුවන්. එතකොට අපිට ඒ ගැන විස්තර කරලා දෙන්න පුළුවන්. පරණ රෙකෝඩින්ග්ස් අපිට ෂෙයා කරන්න පුළුවන්. එතකොට එහෙම තමයි data add කරගන්න ඕනේ. ඊට පස්සේ තව පොඩි දෙයක් තියෙනවා subject distribution කියලා. මෙතනින් අපි කරන්නේ පාඩමක් සතිය තුල බෙදලා යන්න ඕන ආකාරය පැහැදිලි කරන එකක්. එතකොට මෙතන බෙදලා යන්න ඕන ආකාරය අනුව තමයි timetable එක generate වෙද්දී ඒ පාඩම වැටෙන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් මෙතන PT කියන පාඩම single period 1යි double period 1යි කියලා තමයි සතියට බෙදලා යන්නේ. එතකොට දවස් දෙකකට මේ පාඩම වැටෙනවා double period එකක් සහ single period එකක් වශයෙන්. මෙතන සිංහල කියන එක single period 5ක් වශයෙන් දවස් 5කට වැටෙනවා. එතකොට සාමාන්‍යයෙන් maths කියන එක ගත්තොත් ඒකත් මට අවශ්‍ය නම් single period 5ක් වශයෙන් දාගන්න පුළුවන්. total period ගන්න 5යි. ඒ හින්දා මට single period 5ක් වශයෙන් ඒක දාගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක දාගෙන save කරගත්තා. ඊට පස්සේ cancel කරගත්තා. ඒ අවශ්‍ය changes ටික වෙලාද කියලා ආයෙ ගිහිල්ලා බලන්න පුළුවන් අපිට. මෙහෙම changes මේ විදියට අවශ්‍ය subject එකට distribute වෙන්න ඕන විදිය අපි සඳහන් කරගන්න ඕන. එතකොට මේක හැම class එකකටම අවශ්‍ය විදියට මෙතන සඳහන් කර ගැනීම අවශ්‍යයි. එතකොට මෙතන දීලා තියෙන data අනුව තමයි timetable එක generate වෙන්නේ. මේක සාමාන්‍යයෙන් එකපාරම ගුරුවරු ප්‍රමාණවත් තරම් ඉන්නවනම් timetable එක එකපාර generate වෙනවා නම් එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව මේක අවශ්‍ය විදියට මේ දත්ත ලබා දීලා තියෙන විදියට generate වෙනවා. හැබැයි ගුරුවරු සංඛ්‍යාව අඩුයි යම් හේකින් empty period එනවනම් ඒ අවස්ථාවන් වලදී මේ දත්ත එලෙසම ඒමේ හැකියාව අඩු වෙනවා. එතන අපි ලබා දෙන restrictions අනුව සහ ගුරුවරුන්ගේ ඉන්න ප්‍රමාණය අනුව එය වෙනස් වීමේ හැකියාවකුත් පවතිනවා. ඊට පස්සේ මේ තමයි අපි timetable එකක් generate කරන්න කලින් දැනගත යුතු දේවල්, timetable එක generate වීමට අවශ්‍ය දේවල්. දත්ත. ඊට පස්සේ අපි බලමු timetable එක generate කරන විදිය. අපිට මෙතනින් උනත් generate timetable කියලා බටන් එක click කරොත් අපිව navigate වෙනවා timetable generation setting කියන page එකට අපිව එක්කන් යනවා. එතකොට මේ page එකට අපිට මෙතනින් උනත් යන්න පුළුවන්. මේ තියෙන page එක තමයි timetable generation setting කියන page එක තමයි මේක. එතකොට timetable generate කිරීම කොටස් දෙකයි. එතකොට කොටස් දෙකකින් කරන්න පුළුවන් අපේ සිස්ටම් එක. මුලින්ම මේ උපදෙස් ගයිඩ්ස් කියන කොටසින් ඒ දේවල් ගැන දැක ගන්න පුළුවන් සිංහලෙන් වගේම ඉංග්‍රීසි වලිනුත් තියෙනවා. අපි ඇල්ගොරිතම්ස් කිහිපයක් ලබා දීලා තියෙනවා මෙතන. ඒ ඇල්ගොරිතම් වැඩ කරන ආකාරය, ඒ ඇල්ගොරිතම් වලින් මොකක්ද වෙන්නේ යන ආදී ඩීටේල්ස් ටික මෙතනින් බලා ගන්න පුළුවන්.
අපි මුලින් කතා කරමු ටයිම් ටේබල් එක ජෙනරේට් කරගන්න ආකාරය. මෙතන මේ පේජ් එකට ආපු ගමන්ම අපිට පෙන්නනවා ජෙනරේෂන් මෝඩ් එක වශයෙන් සිලෙක්ට් වෙලා තියෙන්නේ කම්ප්ලීට් ජෙනරේෂන් කියන එක. මෙතෙන්දි වෙන්නේ ටයිම් ටේබල් ජෙනරේෂන් එක එකවර සිදුවීමක්. එතකොට සම්පූර්ණයෙන් අපි තෝරා ගන්නා ශ්‍රේණියට අදාළව ටයිම් ටේබල් ජෙනරේෂන් එක එකවර සිද්ධ වෙලා කම්ප්ලීට් ටයිම් ටේබල් එක අපිට අන්තිමේදී පෙන්නනවා. කම්ප්ලීට් ජෙනරේෂන් එකේදී සම්පූර්ණ ටයිම් ටේබල් එක ජෙනරේට් වෙලා අන්තිම අවුට්පුට් එක අපිට පෙන්වනවා ටයිම් ටේබල් එක අවුට්පුට් එකක් වශයෙන් අන්තිමට අපිට සම්පූර්ණයෙන් පෙන්වනවා. මේ ග්‍රැනුලර් ජෙනරේෂන් කියන එකේ වෙන්නේ බකට් වෙනම ප්‍රිමිටිව් සබ්ජෙක්ට් වෙනම අපිට හදාගන්න පුළුවන්. බකට් සබ්ජෙක්ට් එක වෙනම හදාගන්න පුළුවන් අවශ්‍ය නම් එතකොට ඒකේ අවුට්පුට් එකක් වශයෙන් පෙන්වනවා. මේ තමයි බකට් ටික, මේ ග්‍රේඩ්ස් වලට මේ බකට් ටික වැටලා තියෙනවා. මේ පාඩම් වලට වැටලා තියෙන්නේ කියන එක සම්පූර්ණ ඩීටේල් එකක් අපිට පෙන්වනවා. එතකොට එතන අවශ්‍ය චේන්ජස් කරනවා නම් ඒක කරගෙන ඊට පස්සේ අපිට ප්‍රිමිටිව් ටික ජෙනරේට් කරන්න පුළුවන්. මේක අනිත් පැත්තටත් කරන්න පුළුවන්. කැමති විදිහකට ඒක කරගැනීමේ හැකියාවක් තියෙනවා ග්‍රැනුලර් ජෙනරේෂන් හරහා. එතකොට මේ තුල ග්‍රැනුලර් ජෙනරේෂන්ද කම්ප්ලීට් ජෙනරේෂන්ද වඩා උචිත කියලා ඇහුවොත් අපි රෙකමන්ඩ් කරන්නේ ග්‍රැනුලර් ජෙනරේෂන් කියන එක. ඒකට හේතුවක් වශයෙන් කියන්න පුළුවන් අපිට මුලින්ම බකට් ටික ජෙනරේට් කරගත්තොත් බකට් සබ්ජෙක්ට් ටික ජෙනරේට් කරගන්නවා. එතකොට බකට් ජෙනරේට් කරනකොට බොහෝ පාසල් අපෙන් ඉල්ලපු ඉල්ලීමක් තමයි පීරියඩ් දෙකක් ඩබල් පීරියඩ් එකකුයි සිංගල් පීරියඩ් එකක් වශයෙන් බකට් ටික අවශ්‍යයි කියන එක. එතකොට එක දවසකට ඩබල් පීරියඩ් එකකුයි තව දවසකට සිංගල් පීරියඩ් එකක් වශයෙන් බකට් ඕන කියලා. එතකොට අපිට මුලින්ම බකට් ටික ජෙනරේට් කරගත්තොත් ඒ විදිහට හදා ගන්න පුළුවන්. ඩබල් පීරියඩ් එකයි සිංගල් පීරියඩ් එකක් වශයෙන් තමයි ඔටෝමැටිකලි ඇල්ගොරිතම් එකෙන් හැදෙන්නේ. යම් හේකින් ඒක හදා ගන්න අමාරුයි නම් ඒ හදා ගන්න අපහසු වුණ තැන් වලට අපිට මැනුවලි ඇඩ්ජස්ට් කර ගැනීම හැකියාවක් තියෙනවා. සහ ඩබල් පීරියඩ් එක ඉන්ටර්වල් එකට කලින් සහ ඉන්ටර්වල් එකට පස්සේ කියලා ඇවිල්ලා තියෙනවා නම් ඒක එක තැනකට කර ගැනීමේ හැකියාවකුත් අපිට පවතිනවා මේ ක්‍රමය හරහා. අනිත් එක ග්‍රැනුලර් ජෙනරේෂන් එකට ගියොත් ටයිම් ටේබල් එකේ කන්ට්‍රෝල් එක අපේ අතේ කන්ට්‍රෝල් එක අපිට තියෙන කන්ට්‍රෝල් එක වැඩි. බකට් සබ්ජෙක්ට් එක මුලින් ජෙනරේට් කරලා එතන අපිට අවශ්‍ය චේන්ජස් ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ප්‍රිමිටිව් ජෙනරේෂන් එකට යන්නේ. හැබැයි එකවර ජෙනරේට් කරොත් බකට් සබ්ජෙක්ට් එකක තැනක් වෙනස් කරන්න අවශ්‍ය වුවොත් ඒක ඊටාම අසීරු කාර්යයක්. එතකොට ටීචර්ස්ලා කිහිප දෙනෙක් එතන අහු වෙනවා. ඒ ටීචර්ස්ලාට ෆ්‍රී වෙලාවන් බලන්න ඕන. ඒක ඉතාම අසීරු කාර්යයක්. ඊට වඩා ග්‍රැනුලර් ජෙනරේෂන් එක හරහා මුලින්ම බකට් සබ්ජෙක්ට් සම්බන්ධ දේවල් ටික විසඳගෙන ඊට පස්සේ ප්‍රිමිටිව් සබ්ජෙක්ට් ජෙනරේට් කරන එක ඉතාමත් උචිතයි. එතකොට මුලින්ම ග්‍රැනුලර් ජෙනරේෂන් බකට් ඇලොකේෂන් එක සිලෙක්ට් කරගන්නවා. බකට් ඇලොකේෂන් එක මෙතනින් සිලෙක්ට් කරගන්න තියෙන්නේ. ප්‍රිමිටිව් සබ්ජෙක්ට් ජෙනරේට් කරන්න නම් ප්‍රිමිටිව් ඇලොකේෂන් කියන එක සිලෙක්ට් කරන්න ඕන. මම මුලින්ම බකට් ඇලොකේෂන් එක සිලෙක්ට් කරන්නම්. ඊට පස්සේ අපිට ඇල්ගොරිතම් කිහිපයක් තියෙනවා. මෙතනින් බකට් සබ්ජෙක්ට් ජෙනරේට් කරන්න අපි රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේක. ඉන්ටෙලිජන්ස් ශැපින් version 3 එක strategy 5 කියලා තියෙන්නේ. මේක තමයි අපි රෙකමන්ඩ් කරන ඇල්ගොරිතම් එක. මේක තමයි ස්ටෑන්ඩඩ් ඔප්ටිමයිස් ඇල්ගොරිතම් එක. අපි අන්තිමටම රිලීස් කරපු ඇල්ගොරිතම් එක. සෝ මේක සිලෙක්ට් කිරීම වඩාත් උචිතයි. ඊට පස්සේ අපිට අවශ්‍ය ග්‍රේඩ් එක සිලෙක්ට් කරගන්නවා. ග්‍රේඩ් ලෙවල්ස් ටික සිලෙක්ට් කරගන්නවා. මම මුලින්ම A level ජෙනරේට් කරලා ඉන්නම්. සාමාන්‍යයෙන් A level බකට් ටික මුලින් ජෙනරේට් කරගෙන ඊට පස්සේ O level බකට් ටික ජෙනරේට් කරගෙන ඊට පස්සේ A level ප්‍රිමිටිව් ටික ජෙනරේට් කරගෙන අන්තිමට O level ප්‍රිමිටිව් ටික ජෙනරේට් කරගන්න එක ඉතා උචිත ක්‍රමයක් ඒක. එතකොට empty slot ආවොත් හෝ ටීචර්ස්ලා හැන්ඩල් කරගන්න අමාරුයි නම් ඉන්න ටීචර්ස් ප්‍රමාණය අඩු නම් ටීචර්ස්ලට ස්ලොට් ටීචර්ස්ලගේ පීරියඩ් ඔක්කොම කව වෙලා නම් ඉතුරු පාඩම් ටික දාගන්න අමාරුයි නම් ඒ වගේ ප්‍රශ්නයක් වුණොත් බොහෝ විට වෙන්නේ එතකොට grade 6 හෝ 7 වලින්. එතකොට ඒක හැන්ඩල් කරගැනීමේ හැකියාව වැඩි. easily හැන්ඩල් කරගන්න පුළුවන්. හැබැයි ඒකම A level වලින් එහෙම ප්‍රශ්නයක් આવුත් ඒක හැන්ඩල් කරගන්න ඉතාමත් අපහසුයි. ඒ හින්දා මුලින්ම A level බකට්ස් ටික හදලා ඊට පස්සේ O level බකට්ස් ටික හදලා ඊට පස්සේ A level ප්‍රිමිටිව් ටික හදලා අන්තිමටම O level ප්‍රිමිටිව් ටික හදන එක තමයි ඉතාමත් උචිත. එතකොට මෙතනින් ඉන්ටෙලිජන්ස් ශැපින් version 3 එක සිලෙක්ට් කරගත්තා. අවශ්‍ය ග්‍රේඩ් ලෙවල් එකත් සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ generate bucket timetable කියන එක ක්ලික් කරා. එතකොට මෙතනින් අපි සිලෙක්ට් කරගත්ත දේමද වෙලා තියෙන්නේ කියන එක පොඩ්ඩක් කන්ෆර්ම් කරගෙන අපි okay දෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන මෙසේජ් එකක් ආවා. bucket timetable generation initiated successfully. ඊට පස්සේ දැන් ජෙනරේට් වෙලා ඉවරයි ටයිම් ටේබල් එක බකට් ටික A level බකට් ටික. එතකොට ඒ ජෙනරේට් වෙච්ච ටයිම් ටේබල් එක මට බලා ගන්න පුළුවන් බීටා ටයිම් ටේබල් එකේ මැනුවල් ෂෙඩියුලර් එකට කියව. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට බකට් ටික ජෙනරේට් වෙලා තියෙනවා. එතකොට ජෙනරේට් වෙච්ච බකට් ටික මට බලා ගන්න පුළුවන් මෙහෙම. මුලින්ම මම මේක ගැන පොඩ්ඩක් විස්තර කරන්නම්. මේක ඇවිල්ලා මැනුවල් ෂෙඩියුලර් එක. මෙතන අපේ සම්පූර්ණ ඉස්කෝලේම ටයිම් ටේබල් එක එකවර බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ කාඩ්ස් වලට අපි
මවුස් එක අරන් ගියොත් ඒ කාඩ් වල විස්තර පෙන්නනවා. මේ පාඩම් ටික මොකද්ද, ටීචර්ස්ලා කවුද, ඒ ඩීටේල්ස් ටිකත් මෙතන පෙන්නනවා. ඒ වගේම තමයි මෙතන ටූල් ටිප් එක අවශ්‍ය නැත්නම් මෙතනින් අයින් කරගන්න පුළුවන්. ලයිට් ටූල් ටිප් එකක් ඕන නම් මේකත් දාගන්න පුළුවන්. ඒ වගේ පොඩි සෙටින්ග්ස් ටිකක් මෙතන තියෙනවා. මේ වගේ චේන්ජස් ටිකක් කරගන්න පුළුවන් අපිට. මේක අවශ්‍ය නැත්නම් අපිට මේකත් අයින් කරගන්න පුළුවන්. මේක කරදරයක් වගේ නම් ඒක අවශ්‍ය නම් ඒක දාගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඊට පස්සේ මුලින්ම අපි කරගන්න ඕන දවස් 5ම පේන විදියට සහ දවස් 5ම පීරියඩ් 8ම පේන විදියට මේක තියාගන්න ඕන. එහෙම පේන්නේ නැත්නම් අපේ ස්කූල් ඩීටේල්ස් වෙන්නන මේ බාර් එක තියෙන්නේ. left side corner එකේ තියෙන බාර් එක. ඒක අපි පොඩි කරගන්න පුළුවන්. මේ arrow එක ක්ලික් කිරීම තුලින් අපිට මේක පොඩි කරගන්න පුළුවන්. එතකොට page එකේ space එක ලොකු වෙනවා. එතකොට සම්පූර්ණයෙන් පෙන්නුම් කරනවා. ඒත් සම්පූර්ණයෙන් පෙන්වන්න නැත්නම් control සහ minus කියන key දෙක එකවර keyboard එකේ control සහ minus කියන key දෙක එකවර click කිරීම තුලින් screen size එක පොඩ්ඩක් අඩු වෙනවා. එතකොට මේක සම්පූර්ණයෙන් එක screen එකකට compact වෙනවා. ඒක අපි use කරන device එකෙන් device එකට වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක අවශ්‍ය පරිදි සම්පූර්ණයෙන් එකවර පේන විදියට හදා ගැනීම වඩා උචිතයි. එතකොට අපිට පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් මෙතන. ඊට පස්සේ අපි කරන්න ඕන tool tip කියන option එකට ගිහිල්ලා මෙතනින් අපිට අවශ්‍ය grade එක select කරගන්න ඕන. මේ grade එක select කරගන්නේ නැතුව අපිට කිසිම detail එකක් මෙතන වෙනස් කරන්න හෝ බලා ගන්න වැඩිදුර details බලා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ හින්දා මුලින්ම අපි කරන්න ඕන මෙතනින් grade level එකක් select කරගන්න ඕන. මේ select කරන grade level එකට අදාළව විතරයි අපිට මෙතන changes කරන්න පුළුවන්. වෙන තැන්වල අපිට changes කිරීමේ හැකියාවක් නැහැ මෙතන. මුලින්ම මේ pool කියන option එකට යනවා. එතකොට අපිට මෙතන grade 12 එකට අදාළව වැටෙන්න ඕන ඔක්කොම subjects ටික මෙතනින් පෙන්නනවා. ඒ වගේම තමයි මේ subject වැටෙන්න ඕන period count එක. ඒ වගේම තමයි මේක expand කරොත් අපිට බලා ගන්න පුළුවන් මේ teachersලා කවුද, ඒ උගන්වන teachersලා කවුද යන ආදී details උනත් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක click කරපු ගමන් අපිට මේ මේ පාඩම් ටික වැටලා තියෙන තැන් ටික vibrate වෙවි පෙන්වනවා. highlight වෙලා vibrate වෙවි පෙන්වනවා. ඒ වගේම අපිට හැම පාඩමක්ම මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට මුලින්ම බලා ගන්න ඕන දැන් bucket ටික සම්පූර්ණයෙන් වැටලාද කියලා. මෙතන 10න් 10ක්ම bucket වැටලා තියෙනවා. 10න් 10ම වැටලා මේ 10න් 10ත් වැටලා. එතකොට bucket ටික සම්පූර්ණයෙන් වැටලා තියෙනවා grade 12 සඳහා missing card කියලා option එකක් තියෙනවා. මේකට ගියොත් අපිට බලා ගන්න පුළුවන් ඒ grade එක 12A එකට වැටලා නැති පාඩම් මොනවද කියන එක. මෙතන card 20ක් වැටලා නැහැ. ඒ මොන කාඩ්ද කියන එකත් අපිට බලා ගන්න පුළුවන්. මේ පාඩම් ටික තාම වැටලා නැහැ. ඒ කියන්නේ අපි දැනට ජෙනරේට් කරේ bucket විතරයි. primitive subject ටික අපි ජෙනරේට් කරේ නැහැ. ඒ හින්දා primitive ටික තාම වැටලා නැහැ. එතකොට ඒ ටික දැන් missing cards වල පෙන්වන්නේ. එතකොට මෙතන missing card count එක තමයි පෙන්වන්නේ 20 කියලා රතු පාටින්. ඒ ගානයි මේ ගානයි සමානයි. එතකොට මෙතන B වල 30ක් missing, B වල 30ක් missing. එතකොට මේ පාඩම් ටික මෙතනින් පෙන්වනවා. අපිට අවශ්‍ය නම් ඒක මැනුවලි මෙහෙම ක්ලික් කරපු ගමන් මේ කොළ පාටින් ভাইබ්‍රේට් වෙවි පෙන්වන්නේ මේ පාඩම අපිට දාගන්න පුළුවන් ස්ථානයන් ටික. අපිට අවශ්‍ය නම් මේක මැනුවලි දාගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේක ක්ලික් කරපු ගමන් පෙන්වන්නේ මේ කොළ පාටින් පෙන්වන්නේ මේ පාඩම අපිට දාන්න පුළුවන් තැනක්. සාමාන්‍යයෙන් මම මේක එකක් දාලා පෙන්වන්නම්. මෙතන සිංහල එක කියන එක ක්ලික් කරලා තියෙන්නේ. මෙතන පෙන්වන්නේ මේ සිංහල දාන්න පුළුවන් තැනක්. මම මේක 12A වල සඳ ෆස්ට් පීරියඩ් එකට දාගන්නවා. එතකොට මේ කාඩ් එක මෙතනට ආවා. ඒ වගේ අපිට මැනුවලි උනත් දාගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක අපිට එතනට අවශ්‍ය නැත්නම් ඒක රිමූව් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. රයිට් ක්ලික් කරලා රිමූව් කරගන්න පුළුවන්. එතකොට අපි අවශ්‍ය changes ටික save කරගන්නවා. මම ඒක අයින් කරගත්තා මේ subject එක දැනට. ඊට පස්සේ අපි කරගන්න ඕන මේ හදපු bucket ටික lock කරගන්න ඕන. grade 12 select කරලා තියෙන්නේ bucket ටික lock කරගත්තා. එතකොට අගුලක් වැටුණා. ඊට පස්සේ අපි save කරගන්න ඕන. ඒක lock කර ගැනීම අවශ්‍ය වෙන්නේ අපි ඉදිරියේදී කරන changes වලට අර ඉදිරියේදී අපි මොකක් හරි වෙනස් කිරීමක් කරනකොට bucket subject වලට කිසිම බලපෑමක් නොවී තියෙන තමයි අපි lock කරගන්නේ. ඒක කර ගැනීම ඉතාමත් වැදගත් දෙයක්. එහෙම නැත්නම් bucket subject එකක් වැරදිලාවත් අපි එළියට දාගත්තොත් ඒක handle කරන එක ඉතාමත් අසීරු කාර්යයක්. එතන teachersලා කිහිප දෙනෙක් ඉන්නවා. ඒ හැමෝගෙම free period බලන්න ඕන. එතකොට bucket subject එකක් එළියට missing cards වලට ගියොත් ඒක ආයි දාගන්න එක ඉතාමත් අසීරු කාර්යයක්. ඒ හින්දා bucket ටික මුලින්ම lock කරන් ඉන්න එක ඉතාමත් උචිතයි. ඊට පස්සේ grade 13 මම select කරගත්තා. grade 13 වල bucket ටික check කරමු. 30ම වැටලා තියෙනවා grade 13 වල. ඊට පස්සේ අපි ඒ set එක lock කරගමු. lock කරගෙන save කරගමු. හරි. ඊට පස්සේ අපි පළවෙනි අදියර සම්පූර්ණ කරගත්තා. ඊළඟ කොටස් වලට යමු. දෙවෙනි අදියර වශයෙන් අපි කරන්න ඕන timetable generation settings වලට ආයි ආවා. මම ආයි කරන්නේ bucket allocation එකක්. ඒක කරන්නේ මම 6 to 11 කියන classes වලට. එතකොට 6 to 11 එක මෙතනින් select වෙලා තියෙන්නේ. ඒක එහෙමම තිබ්බා. generate bucket and confirm. okay. timetable එක generate වෙන පොඩි වෙලාවක් යනවා.
ඒක තියෙන ක්ලාසස් පැටල් ක්ලාසස් සහ ගුරුවරුන්ගේ සංඛ්‍යාව මත රඳා පවතිනවා ඒ වෙලාව සහ අන්තර්ජාල සේවාවේ වේගය මතත් රඳා පවතිනවා ඒක. එතකොට ආයි මැනුවල් ෂෙඩියුල් එකකට ආවා. අපිට බලා ගන්න පුළුවන් බකට් ටික වැටලා තියෙන බකට් ටික මොනවද කියන එක. හරි. මෙතන බලා ගන්න පුළුවන් අපිට අපි එක ග්‍රේඩ් ලෙවල් 1 by 1 චෙක් කරගෙන යමු මේක වැටලා තියෙන විදිය. ටූල් බොක්ස් කියන එකට ගියා. මෙතන බලමු මුලින්ම ග්‍රේඩ් 11 කියන එක. ග්‍රේඩ් 11 කියන එකේ පූල් එකට යනවා. බකට් 1 එක වැටලා, බකට් 2 එක වැටලා තියෙනවා, බකට් 3 එක වැටලා තියෙනවා. ඒ වගේම තමයි අපි පොඩ්ඩක් චෙක් කරගන්නවා ඉන්ටර්වල් එකට ක්ලෑෂ් වෙන විදියටද ඒව වැටලා තියෙන්නේ කියලා. කිසිම එකක් ඉන්ටර්වල් එකට ක්ලෑෂ් වෙන විදියට නෙවෙයි වැටලා තියෙන්නේ. ඩබල් එකයි සිංගල් එකයි කියන විදියට ඒක හැදිලා තියෙනවා. එතකොට එතන කිසිම වෙනසක් නැහැ. ඒ හින්දා අපිට ලොක් කරගන්න පුළුවන් ඒක. ඒක සේව් කරගන්නවා අපි. ඊට පස්සේ අපි හදමු ග්‍රේඩ් 10 වල බකට්ස් වලට යමු අපි. ග්‍රේඩ් 10 වල පූල් එකට යනවා. බකට් ටික චෙක් කරගන්නවා. බකට් 1 එක හරි, බකට් 2 එකත් හරි, බකට් 3 එකත් හරි. එතකොට ඒකත් අපි සේව් කරගන්නවා. සේව් කරගෙන ඒක අපි ලොක් කරගන්න ඕන මුලින්ම. ලොක් කරගෙන සේව් කරගන්නවා. ඕකේ. ඊට පස්සේ අපි යමු ග්‍රේඩ් 9 වලට. ග්‍රේඩ් 9 චෙක් කරගමු අපි. පූල් එකට යනවා. ස්ටැටික් බකට් එකක් විතරයි තියෙන්නේ. ඒකත් ඉන්ටර්වල් එකට ක්ලෑෂ් නොවන විදියට තමයි වැටලා තියෙන්නේ. අපි ඒක ලොක් කරගන්නවා. ඊට පස්සේ අපි යනවා ග්‍රේඩ් 7 වලට. ග්‍රේඩ් 7 වලට ගිහිල්ලා පූල් එක චෙක් කරගන්නවා අපි. එතන ස්ටැටික් බකට් එකක් තමයි තියෙන්නේ. ඒකත් ඉන්ටර්වල් එකට ක්ලෑෂ් නොවන විදියට තමයි වැටලා තියෙන්නේ. පස්සේ අපි ඒකත් ලොක් කරගන්නවා. ලොක් කරගෙන සේව් කරගන්නවා. ග්‍රේඩ් 9 සහ ග්‍රේඩ් 8 ලොක් වෙලා නැහැ හරියට. අපි ඒක ආයෙ ලොක් කරගමු. ග්‍රේඩ් 9 එක ලොක් කරගත්තා හරියටම. සේව් කරගත්තා. ග්‍රේඩ් 8 එකත් ආයෙ ලොක් කරගමු අපි. ග්‍රේඩ් 8 එකත් ලොක් කරගත්තා සහ සේව් කරගත්තා. පස්සේ බලන්න මෙතන ග්‍රේඩ් 6 එකට වැටිලා නැහැ. ග්‍රේඩ් 6 එකට බකට් වැටිලා නැහැ. ඒකට මොකක් හරි හේතුවක් මත බකට් ටික වැටිලා නැහැ. ඒ කියන්නේ ඩබල් එකයි සිංගල් එකක් වශයෙන් දීමේ හැකියාවක් නැති හින්දා වෙන්නත් පුළුවන් ඒක වැටිලා නැත්තේ. මොකක් හරි හේතුවක් මත තමයි වැටලා. මෙතන මේක ක්ලික් කරොත් අපිට පේන්නනවා බකට් එකේ කොතනකවත් ඩබල් පීරියඩ් දාගැනීමේ හැකියාවක් නැහැ. ඒ හින්දා තමයි මේක ඔටෝමැටිකලි වැටලා නැත්තේ. මේක අපිට අවශ්‍ය නම් සිංගල් 3ක් වශයෙන් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඩබල් කරගන්නත් පුළුවන්. ග්‍රේඩ් 6 හින්දා මෙතන මම වැඩිපුර ඩබල් කර ගැනීමට අවශ්‍ය නැහැ කියලා හිතනවා. හැබැයි ඒක ඉතාමත් අත්‍යවශ්‍ය නම් ඒක ඩබල් කරන විදියත් මම පෙන්නන්නම්. පූල් කියන එකට ගිහිල්ලා ග්‍රේඩ් 6 ස්ටැටික් කියන එක ක්ලික් කරනවා. ඒ වගේම තමයි මිසින් වලට ඇවිල්ලා මේ ස්ටැටික් කාඩ් එක ක්ලික් කරොත් මෙතන බලා ගන්න පුළුවන් ක්ලාසස් තුනේම මේක ක්ලික් වෙනවා ඔටෝමැටිකලි. මේක එක ක්ලාස් ගෲප් එකක් වශයෙන් යන්නේ. ඒ හින්දා එකම වෙලාවේ ඒ තුනම වැටෙන්න ඕන. ඒක එකට සිලෙක්ට් වෙන්නේ. එතකොට ඒක දාන්න පුළුවන් තැන් ටික තමයි මෙතනින් පෙන්නන්නේ. මම මුලින්ම බලන්නම් තර්ස්ඩේ මේක ඩබල් කරගන්න ටියුස්ඩේ මේක ඩබල් කරගන්න පුළුවන්ද කියලා. ඔල්රෙඩි තර්ඩ් පීරියඩ් එකට අපිට දාන්න පුළුවන්. මම සෙකන්ඩ් පීරියඩ් එක මෙතන ක්ලික් කරනවා. එතකොට ප්‍රශ්නයක් තියෙනවා. ග්‍රේඩ් 8 ඒ වල ස්ටැටික් බකට් එක වැටලා තියෙනවා මෙතනට. ටියුස්ඩේ සෙකන්ඩ් පීරියඩ්. මෙතනට આવොත් බලා ගන්න පුළුවන් ග්‍රේඩ් 8 වල ස්ටැටික් බකට් එක. මෙන්න මේ බකට් එක හින්දා තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මෙතනට ඩබල් කරගන්න බැරි. එතකොට මම බලනවා මේක ඉන්ටර්වල් එක 4 5න් පස්සේ 6 වෙනි පීරියඩ් එකේ දාන්න පුළුවන්ද. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ග්‍රේඩ් 10 වල බකට් 2 එක. එතකොට මේක තමයි මෙතන grade 10 bucket 2 for grade 10A at this time. Okay, 6 වෙනි period එක. මම මේ ආයේ Monday 6 වෙනි period එක check කරනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ bucket 2 for 10A 10A. හයවෙනි පීරියඩ් එකේ මෙන්න මේ බකට් එක හින්දා තමයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මෙතනට ඩබල් කරගන්න අවශ්‍ය නම් මේක සිංගල් සබ්ජෙක්ට් එකක් නේ මෙතන තියෙන්නේ. මේක වෙනස් කරා කියලා ලොකු ප්‍රශ්නයක් නැත්තම් අපිට මේක අයින් කරලා මෙතන ඩබල් කර ගැනීම හැකියාවක් තියෙනවා. මම සාමාන්‍යයෙන් ඒක කරලම පෙන්නන්නම්කෝ. ග්‍රේඩ් 10 කියන එක මෙතනින් සිලෙක්ට් කරගත්තා. ග්‍රේඩ් 10 කියන එක සිලෙක්ට් කරගෙන මුලින්ම මේක අන්ලොක් කරගන්න ඕන. අන්ලොක් කරගෙන රිමූව් කරන්න. ඊට පස්සේ මම ආයි යනවා ග්‍රේඩ් 6 වලට. ග්‍රේඩ් 6 වලට ගිහිල්ලා මේ ස්ටැටික් එක දාන්න පුළුවන් තැන් ටික මේක සේව් කරලා පොඩක් රිෆ්‍රෙෂ් කරගත්තොත් අපිට අලුත් තැන් ඔක්කොම පෙන්නනවා මේකේ. සේව් කරලා මම රිෆ්‍රෙෂ් කරගත්තා. ඊට පස්සේ ග්‍රේඩ් 6 එක ආයි සිලෙක්ට් කරන්න.
grade 6 එක select කරාට පස්සේ aesthetic bucket එක මෙතනින් select කරගන්න. ඔව් මෙතන change එක අපිට save කරන්න බැරි වුණා. මම grade level එක වෙනස් කරන්න කලින් save කරේ නැහැ. ඒ හින්දා තමයි ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මෙතන lock unlock කරගත්තා. double click කරලා remove කරගත්තා. ඊට පස්සේ මෙතන save කිරීම අනිවාර්යයි. මේක save කරන්න නැතුව තව grade level එක වෙනස් කරා කියන්නේ ඒ change එක වෙන්නේ නැහැ. ඒ හින්දා මේක save කර ගැනීම අනිවාර්යයි grade level වෙනස් කිරීමට කලින්. ඊට පස්සේ මම ආයි refresh කරගන්නම්. refresh කරගෙන මෙතනින් grade 6 එක select කරගන්නම්. grade 6 එක ඊට පස්සේ aesthetic bucket එක click කරගන්නම්. එතකොට මෙතන පෙන්නනවා double period සහ මෙතන 6 වෙනි period එක අයින් වෙලා. මම මේක double කරගන්නවා මේ අවස්ථාවේදී. මෙතනට double කරලා ඊට පස්සේ තව දවසකට ඉතුරු පාඩමත් මම දාගන්නවා. සාමාන්‍ය මේ 7 period එක දාගත්තා. ඊට පස්සේ ඒක හරි ඒක save කරගත්තා. සහ මම මේ bucket එක lock කරගත්තා. ඕකේ ඊට පස්සේ lock කරගෙන ආයි ඒක save කරගන්නම්. ඊට පස්සේ අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා grade 10 වල මම අයින් කරපු එක. grade 10 වල මම අයින් කරපු පාඩම දැන් මෙන්න මෙතන missing වලට ඇවිල්ලා තියෙනවා. දැන් මට මේක වෙන ඕන දවසකට දාගන්න පුළුවන්. ඒ තැනකට මට දාගැනීමේ හැකියාවක් තියෙනවා. මම මෙතනට දාගන්නම් උදාහරණයක් වශයෙන්. දාගෙන ඒක lock කරගෙන ඒක save කරගන්නම්. එතකොට ඒක වැටුණා. එතකොට සම්පූර්ණයෙන් bucket ටික වැටලා ඉවරයි දැන් double period සහ single period වශයෙන්. මම හිතනවා මේක පැහැදිලි කියලා මේක කරපු විදිය. එතකොට සම්පූර්ණයෙන් 6 සිට 13 දක්වා සම්පූර්ණයෙන් bucket subject ටික දාගෙන ඉවරයි අපි. ඊට පස්සේ අපි primitive subject generation එකට යමු දැන්. එතකොට මම ඒකත් පැහැදිලි කරන්න. period timetable, again timetable generation කියන part එකට යනවා. granular generation, primitive කියන එක දැන් select කරන්නේ අපි primitive allocation කියන එක. මෙතන වෙලා අපි කරේ bucket allocation එක. bucket subjects ටික මුලින් දා ගැනීමේ අවශ්‍යතාව සහ ඒකෙන් තියෙන වාසි අනාදී දේවල් මම මුලින්ම පැහැදිලි කරා. ඊට පස්සේ අපි යමු primitive allocation එකට. මෙතනින් අපි අපිට අවශ්‍ය විදියට අවශ්‍ය ඇල්ගොරිතම් එකක් තෝරගන්න හැකියාවක් තියෙනවා. මේකේ ස්ටෑන්ඩඩ් එක මෙතනින් වෙන්නේ මේක සිලෙක්ට් කරොත් වෙන්නේ ක්ලාස් ටීචර්ට ෆස්ට් පීරියඩ් එක වැටීම ප්‍රමුඛ කරන්න. ඒකට ස්පෙෂල් අවධානයක් දෙන්න. එතකොට ඒක සහ බකට් සබ්ජෙක්ට් ඒවා අනිත් සබ්ජෙක්ට් ඩබල් පීරියඩ් වැටෙන්න ඕන කියන එකට ප්‍රමුඛ අවධානයක් දෙන්නේ නැහැ මේකෙන්. මේකෙන් බලන්නේ පුළුවන් තරම් ස්ප්‍රෙඩ් කරන්න ටයිම් ටේබල් එක. අර ටීචර්ස්ලා ප්‍රමාණය අඩු පැරලල් ක්ලාසස් වැඩි වගේ ස්කූල් එකක් තියෙනවා නම් එතන අර එම්ටි ප්‍රමාණය අඩු කරගෙන ඉන්න රිසෝසස් ටික උපරිමයෙන් දාගන්න අවශ්‍ය නම් මේ ඇල්ගොරිතම් එක තමයි වඩාත් සුදුසු. එතකොට අර එක ළඟ පීරියඩ් ඒම ඊට පස්සේ ක්ලාස් ටීචර්ට ෆස්ට් පීරියඩ් පැමිණීම අනිවාර්ය නම් මේ ඇල්ගොරිතම් එක සුදුසු වෙන්නේ නැහැ. එතකොට මේකෙන් වෙන්නේ සම්පූර්ණයෙන් තියෙන රිසෝසස් ටික උපරිමයෙන් ස්ප්‍රෙඩ් කරලා දෙන එක. මේ ඇල්ගොරිතම් එක. ඊට පස්සේ දෙවෙනි ඇල්ගොරිතම් එක මේක බකට් ඩබල් පීරියඩ් වලට එන්න අපි හදපු ඇල්ගොරිතම් එකක්. ඊට පස්සේ මෙතන morning ෆස්ට් පාඩම ක්ලාස් ටීචර්ට වැටෙන්න ඒක ෆෝකස් කරපු ඇල්ගොරිතම් එකක්. මේක ඇවිල්ලා ඩබල් පීරියඩ් උත් හරිනවා. ඊට පස්සේ ක්ලාස් ටීචර්ට morning පාඩමත් වැටෙන ඇල්ගොරිතම් එකක්. මම මෙතනින් සිලෙක්ට් කරගන්නම් ඩබල් කියන එක. මේක සිලෙක්ට් කරගෙන පෙන්නන්නම් මම දැනට A level primitive subject generate කිරීමේදී මම ඩබල් පාඩම් වැටෙන්න ඕන හින්දා මම මේක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන ඊට කලින් මම පොඩ්ඩක් timetable configurations වලට යනවා. ගිහිල්ලා මම බලනවා මෙතන subject distribution එක කොහොමද කරලා තියෙන්නේ කියලා. එතකොට double period වෙන්න ඕන විදිය විස්තර කරලා තියෙනවා. ඒ හින්දා ඒක ප්‍රශ්නයක් නෑ. මුලින්ම ඒක confirm කරගෙන ඉන්න එක වඩා උචිතයි. හරි. ඊට පස්සේ අපි ආයෙ යමු timetable generation එකට. මම මෙතන double bucket එක select කරලා පෙන්නන්නම්. මෙතන primitive subject generation වලට අපි algorithm 4යි තියෙන්නේ. bucket subject generation වලට algorithm 5ක් තියෙනවා. එතකොට primitive වලට මම මුලින්ම මේ දෙවෙනි strategy එක use කරලා පෙන්නන්න. එතකොට මට මුලින්ම හදා ගන්න ඕන grade 12 සහ 13. ඒක select කරලා මම timetable එක generate කරගන්නවා. ඒත් එක්ක මම පොඩ්ඩක් මෙතන තියෙන දේ ගැන පැහැදිලි කරන්න. මේ ටික එක click කිරීම තුලින් මෙතනින් වෙන්නේ delete existing auto generated data before generation. සාමාන්‍යයෙන් හිතමු දැන් මම කලින් bucket generate කරානේ. ආයෙ පාරක් මම bucket generate කරන්න ඕන නම් lock කරලා නැත්තම් හරිද bucket ටික lock කරලා නැත්තම් මම grade 12 13 bucket generate කරා. හැබැයි මට ඒ bucket ටික හරියන්නේ නැහැ වගේ. ඒ algorithm එක හරිය නැත්te ඒක හරියට වැටලා නැහැ වගේ. ඒ හින්දා මම ආයෙ පාරක් generate කරනවා.
ඒ වගේ අවස්ථාවකදී මට මේක ක්ලික් කරලා තමයි ජෙනරේට් කරන්න ඕනේ. එතකොට මම කලින් ජෙනරේට් කරපු පාඩම් ටික අයින් වෙලා ඒ වෙනුවට අලුතෙන් ජෙනරේට් වීමක් සිද්ධ වෙනවා. හරිද? එතකොට මම 12 13 ටික මෙතන සිලෙක්ට් කරගත්තා. ප්‍රිමිටිව් ටික තමයි මම හදන්න යන්නේ. අපි කලින් ප්‍රිමිටිව් හැදුවේ නෑ. අපි බකට් තමයි හැදුවේ. ඒ හින්දා දැන් මුල් වතාවට අපි ප්‍රිමිටිව් සබ්ජෙක්ට් ටික හදා ගන්න යන්නේ. එතකොට මේක සිලෙක්ට් කරගත්තා. ක්ලාස් ග්‍රේඩ් එකක් තෝරගත්තා. ඊට පස්සේ ජෙනරේට් and okay. ප්‍රිමිටිව් ටයිම් ටේබල් ජෙනරේටර්. එතකොට අපි ආයි එනවා grade 12 වලට. මෙතනින් බලා ගන්න පුළුවන් පාඩම් ටික ජෙනරේට් වෙලා තියෙන විදිය. මෙතන හර ලකුණ වැටලා තියෙන තැන් වල සම්පූර්ණ ජෙනරේට් වෙලා කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. එකක් වැටලා තියෙන තැන එක පාඩමක් වැටලා නැහැ කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. එතකොට ටූල් බොක්ස් එක ඕපන් කරනවා. අපිට බලා ගන්න පුළුවන් grade 12. grade 12 වල මිසින් කාඩ් මොකුත්ම නැහැ. pool එකට ගිහිල්ලා අපිට හයි කන්ෆර්ම් කරගන්න පුළුවන් පාඩම් ඔක්කොම වැටලාද කියලා මේ numbers වලින් වැටලා තියෙන තැන් ඔක්කොම බලා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඊට පස්සේ grade 13 වල තමයි මිසින් එකක් තියෙන්නේ. අපි ඒක පොඩ්ඩක් බලමු. මිසින් කාඩ් වලට ගියොත් ඒක මොකද්ද කියන එක අපිට මෙතන පැහැදිලිවම පෙන්වනවා. එතකොට මේ මිසින් එකට මොකද්ද කරන්නේ කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. ඒක අපිට manually handle කරගන්න පුළුවන්. ඒක ඇදලා තියෙන තැන වෙනස් කරලා එහෙම දැන් මේක ක්ලික් කරපුවාම අපිට පෙන්වනවා ඒක දාන්න පුළුවන් තව ආදේශ තැන් ටික පෙන්වනවා. එතකොට මෙතනින් ඒ ආදේශ එකකට චේන්ජ් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් මම JIT කියන එකත් එක්ක චේන්ජ් කරගන්නම්කෝ. මෙතන තියෙන BS එක එතකොට ඩබල් වෙනවා එතන. ඒ හින්දා මම JIT කියන එකත් එක්ක චේන්ජ් කරගන්නවා. JIT එක එළියට ආවා BS එක මෙතනට ආවා එතකොට. එතකොට ආයි මම මේ JIT එක චෙක් කරනවා JIT එක දාන්න පුළුවන් තැන් මොනවද කියලා. එතකොට JIT එකත් මට මේ empty එකට දාන්න බෑ. හැබැයි වෙන තැනකට දාන්න පුළුවන්. මම මේ project එකත් එක්ක JIT එක චේන්ජ් කරනවා. ඊට පස්සේ මම project එක දාන්න පුළුවන් තැන් ටික බලනවා. ඒකත් කොහෙවත් තැනකට දාගන්න බෑ. එතකොට මම ආයි මේ චේන්ජ් එක සේව් කරන්න නැතුව රිෆ්‍රෙෂ් කරගන්න. එතකොට ආයි ටයිම් ටේබල් එක හැදුණු විදිහටම ඒ වගේ මිසින් පාඩම තියෙන්නේ grade 13 වල. grade 13 වල මිසින් පාඩම තමයි PS එක. එතකොට මට මෙහෙම ඔප්ෂන් එකක් කරවන්න පුළුවන්. intelligence swapping ඔප්ෂන් එක හරහා එතනින් පෙන්වන්නේ depth එක 10කට ගියත් මේක චේන්ජ් කර ගැනීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ මේක පාඩම් වෙනස් කිරීම මගින් මේ empty slot එක මට handle කිරීමේ හැකියාවක් නැහැ කියන එක. එතකොට මට කරන්න පුළුවන් එක දෙයක් තමයි අපිට කරන්න පුළුවන් මෙතන project වගේ පාඩමක් මෙතෙන්ට දාලා project වගේ පාඩමක් මෙතන empty කරගන්න පුළුවන්. එතකොට library නැත්නම් project වගේ teacher කෙනෙක්ව වෙනස් කරන්න ලේසි පාඩමක් මෙතෙන්ට එළියට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ BS කියන එක ටීචර්ව වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් මෙතනට BS එක දාන්න දෙන්නේ නැත්තේ ඇයි කියන එක අපිට බලන්න පුළුවන්. BS එක මෙතනින් pool එකෙන් BS කියන එක select කරගත්තා. ඊට පස්සේ මම මෙහෙම ආවා. මෙතනට ආවිල්ලා මෙතන click කරොත් එතන පෙන්නනවා. grade 11 bucket එක. grade 11 වල aesthetic bucket එකේ grade 11 වල bucket 1 එකේ ඉන්න ටීචර් තමයි BS උගන්වන්නේ. ඒ හින්දා තමයි මෙතනට දාන්න බැරි. මේ බකට් එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. එතකොට මේ බකට් එක මෙතනින් අයින් කරලා මේක අයින් කරලා මෙහෙට ඩබල් කරන්න පුළුවන්. මෙහි කොහේ හරි ඩබල් කරන විදියට කරලා මෙතනට දාගැනීමේ හැකියාවක් තියෙනවා අපිට. එහෙම නැත්තම් ටීචර් වෙනස් කිරීමේ හැකියාවක් හෝ යම් කිසි විදියකට ඒක කැමැති විදියකට හැන්ඩල් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක ගැන ඒක හැන්ඩල් කරන්න ඕන කොහොමද කියන එක දන්නේ ටයිම් ටේබල් එක බාරව ඉන්න ගුරුවරයා හෝ ඒ ඉස්කෝලේ ගුරුවරු තමයි. එතකොට එයාලා තමයි දන්නේ සාමාන්‍යයෙන් වෙනස් කරන්න පුළුවන් ගුරුවරු කවුද කියන එක. එතකොට ප්‍රොජෙක්ට් වගේ පාඩමක් හෝ ලයිබ්‍රරි වගේ පාඩමක් එළියට දාගන්න පුළුවන් නම් මෙතනින් ඒක හැන්ඩල් කර ගැනීමේ හැකියාව ඉතාමත් ඉහළයි ලේසි ඒක. එතකොට මෙතන JIT කියන එක මම project කියන එක එළියට දාගත්තොත් දැන් project එක තමයි empty තියෙන්නේ. එතකොට project එක අවශ්‍ය ගුරුවරයෙකුට වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒක easy දෙයක්. එහෙම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් වෙනස් කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ආයි පාරක් මම මේකම generate කරලා පෙන්නන්නම්. එතකොට ඊට කලින් අපි මේ තියෙන data delete කරගන්න ඕන. ඒක කරන විදිය පෙන්නන්නම්. මුලින්ම ඒකට අපි යන්න ඕන print class කියන option එකට. print class කියන එකට ගිහිල්ලා මෙතන delete generated data කියන එක දෙන්න ඕන. මේකට දීලා entire school දෙන්න නැතුව specific grade. මේක තියෙන්නේ අපි generate කරගත්තු timetable එකක් delete කරගන්න තමයි මෙතන option එක තියෙන්නේ. bucket ටික මම lock කරලා තියෙන හින්දා bucket ටිකට හානියක් වෙන්නේ නැහැ එතන. primitive ටික විතරක් අයින් වේවි එතනින්. එතකොට මට ආයි පාරක් primitive ටික විතරක් හදලා බලන්න පුළුවන්. එතකොට මම මෙතනින් grade 12 13 කියන එක select කරගත්තා specific grades වලින්. අපිට අවශ්‍ය නම් එක class එකක් විතරක් delete කරන්න. මේ class එක විතරක් select කරලා delete කර ගැනීම හැකියාවක් මෙතනින් තියෙනවා. සම්පූර්ණ ස්කෝලෙම delete කර ගැනීම හැකියාවක් මෙතනින් තියෙනවා.
ඊට පස්සේ include manual edits. manual edit කියන එක අදහස් වෙන්නේ අර empty slot එකකින් මම ඇදලා දැම්මනේ. ඒ වගේ manually අපි අතෙන් හදන changes ටික තමයි manually වෙන්නේ. එතකොට ඒ changes ටික වෙනස් වෙන්න නම් අපි අනිවාර්යෙන් මේ tick එක click කරලා තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ changes වෙනස් වෙන්නේ නැහැ. මම කලින් save කරේ නැති හින්දා ඒක බාධාවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මෙතනින් delete data කියන එක දෙනවා. එතකොට okay I want to propose timetable මෙතනින් confirm කරන්න ඕන okay කියලා. එතකොට ඒක deleted කියලා පෙන්නනවා. අපි ආයෙ ගිහිල්ලා බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා. එතකොට අපිට බලා ගන්න පුළුවන් bucket වලට මොකුත් හානියක් වෙලා නැහැ. හැබැයි primitive ටික සම්පූර්ණයෙන් delete වෙලා තියෙනවා. එතකොට මම ආයෙ generate කරගන්නවා මේක අපි standard balance algorithm එක use කරලා generate කරන්න බලමු. දැන් මේ පාර. එතකොට granular generation, primitive subject allocation and standard balance කියන algorithm එක මම select කරන්නේ දැන් grade 12 to 13 and generate primitive. okay. එතකොට පොඩි වෙලාවක් ගත වුණා. ඊට පස්සේ ආයි අපි ලෝඩ් කරලා බලාගත්තා. එතකොට ආයි ඒ ප්‍රශ්නේම ඇවිල්ලා තියෙනවා. ඒ විදිහටම තමයි ජෙනරේට් වීම බොහොමයක් දුරට සමාන විදිහකට තමයි වෙලා තියෙන්නේ. එතකොට ඒ ප්‍රශ්නේ හැන්ඩල් කර ගැනීම ඉතාමත් අසීරු දෙයක් වගේ තමයි මෙතන තේරෙන්නේ. grade 13 වලට BS කියන එක. එතන ඒක අවශ්‍ය විදිහකට change කර ගැනීමේ හැකියාවක් පවතිනවා. අපිට අවශ්‍ය නම් අපි ආයි පාරක් ජෙනරේට් කරලා බලමු මේ වගේමද එන්නේ කියලා. සාමාන්‍යයෙන් change වීමේ හැකියාවකුත් තියෙනවා. මෙතන අර bucket subject A level වල bucket subject වැඩි සහ primitive subject අඩුයි හින්දා ඒක වෙනස එච්චර ලොකු වෙනසක් වෙන්නේ නැහැ එතන. print class අපි මේක දැනට මේ විදිහටම තියමු. තියලා අපි O level වල primitive generate කරන එක පැත්තට පොඩ්ඩක් යමු. ඊට පස්සේ O level වල primitive generation එක generate timetable, granular generation, primitive allocation. මම මෙතනින් choose කරන්නේ මෙන්න මේක. morning class teacher සහ double bucket කියන algorithm එක select කරනවා and making class ටික select කරනවා, grade level ටික and generate කියන එක දෙනවා. ආයි පාරක් කියවලා බලලා confirm කරනවා මේක. එතකොට මේක generate වෙන්න පොඩි වෙලාවක් යනවා. ඒත් එක්කම generate වෙනවා. ඒ යන වෙලාව පාසල් අනුව වෙනස් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදියට තමයි timetable එක generate උනේ. ඒ generate වුණු එකේ empty slot කිහිපයක් ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන්නේ මොන තැන් වලද කියලා අපිට බලා ගන්න පුළුවන් මෙහෙම. අපිට බලා ගන්න පුළුවන් empty ඇවිල්ලා තියෙන තැන් ටික සාමාන්‍යයෙන් අපි බලමු grade 7. grade 7 එකට ගියාම grade 7 වල missing card මොකුත් නැහැ. grade 8 වල empty එකක් තියෙනවා. අපි grade 8 වලට යමු. grade 8 වල missing වැටලා තියෙනවා C class එකේ. එතකොට card 6ක් එළියේ තියෙනවා. මේ card මෙතන count එකත් 6යි. එතකොට මේක දාන්න පුළුවන් තැන් ටික පෙන්වනවා. English කියන එක මෙතනට උනත් දාගන්න පුළුවන් අපිට. ඊට පස්සේ maths දාන්න පුළුවන් තව subject එකක් තියෙන තැන් වලට විතරයි. ඊට පස්සේ science කියන එක අපිට මේ empty එකට දාගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ආයි සිංහල කියන එක අලුතෙන් empty එකක් මෙතනට දාගන්න පුළුවන් අපිට. ඒ වගේ මේක අවශ්‍ය විදියට අපිට දාගෙන කම්ප්ලීට් කර ගැනීමේ හැකියාවක් අපිට පවතිනවා. සයන්ස් කියන එක මෙතනට දාගන්න පුළුවන් අපිට. සිංහල කියන එක අපිට මෙතනට දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඉතුරු ටික තියෙන පාඩම් එක වෙනස් කරලා බලලා අපිට දාගැනීමේ හැකියාවක් තියෙනවා. මේක මම මුලින්ම වෙනස් කරගන්න library එක මේ maths කියන එක සඳුදා කිසිම maths එකක් වැටලා නැහැ. ඒ හින්දා මම ඒකත් එක්ක වෙනස් කරගන්නවා. ඊට පස්සේ තව maths එකක් තියෙනවා අපිට. maths එකක් වැටලා නැති දවසක් මෙතන වගේ දවසක බලලා එහෙම වෙනස් කර ගැනීමේ හැකියාවක් අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් අපිට බලන්න පුළුවන් මේ සිංහල එක ඇයි මේ ස්ලොට් එකට දාන්න බැරි කියන එක. අපි ඒක බලන්න පුළුවන් pool එකට ඇවිල්ලා සිංහල කියන subject එක select කරලා සිංහලට ආවා. මෙතනින් මට බලා ගන්න පුළුවන් ඇයි මට සිංහල මෙතනට දාන්න බැරි. ගුණවර්ධන සර් 7A එකට already සිංහල උගන්වනවා මේ වෙලාවේ. 7A එකට ගියොත් සිංහල මෙතන තියෙනවා. මෙන්න මේ සිංහල හින්දා මෙතනට දාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ මෙතනට බැලුවොත් ආයි 6B එකේ සිංහල උගන්වන්න ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. අපිට අවශ්‍ය නම් මෙතනින් සිංහල කියන එක අයින් කරලා මෙතනට දාගැනීමේ හැකියාවකුත් තියෙනවා. මෙතනින් බලා ගන්න පුළුවන් අපිට මොකද්ද ප්‍රශ්නේ. එතනින් මොකද්ද අපිට අයින් කරන්න ලේසිම පාඩම, මොකද්ද කන්ෆ්ලික්ට් අඩුම පාඩම කියලා බලලා අපිට අයින් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මම මේක changes ටික save කරේ නෑ. මම ආයි මේ ටික පොඩ්ඩක් delete කරලා
print class delete specific grades මෙතනින් select කරගන්නවා 6 to 11 ඔක්කොම grades ටික ආයෙ මම check කරගන්නවා 9 10 11 8 6 7 okay delete it yes okay දැන් ආයෙ මම manual schedule එකකට එනවා එතකොට bucket ටික lock කරලා තිබ්බ හින්දා කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ ආයෙ පාරක් මම තව algorithm එකක් use කරලා bucket generation එකත් කරන්න generate granular generation primitive allocation මම මෙතනින් morning class teacher කියන මේ algorithm එක select කරනවා එතකොට මෙතනින් වෙන්නේ class teacher ට morning පාඩම first period එක තීම තමයි මෙතනින් ප්‍රමුඛ කරන්නේ එතකොට generate කරලා බලමු අපි හරියට select කරගත්තා granular primitive allocation morning class teacher 6 to 11 generate timetable okay timetable එක generate වුණා ඊට පස්සේ අපිට manual schedule එකට ඇවිල්ලා බලා ගන්න පුළුවන් generate වුණ timetable එක මෙතනින් ආයි බලා ගන්න පුළුවන් පාඩම් ටික වැටලා තියෙන විදිය මේක එක එක වෙලාවන් වලට අපි select කරන algorithm එක සහ ඒ දේවල් අනුව generate වෙන විදිය වෙනස් වෙනවා හරිද එතකොට මේකට වඩා අපි කලින් ජෙනරේට් කරපු ගත්ත එක ගොඩක් හොඳයි කියලා හිතනවා මට මෙතන grade 10 වලට empty අවිල්ලා තියෙන හින්දා සාමාන්‍යයෙන් අපිට අවිල්ලා තියෙන empty ටික check කරගන්න පුළුවන් grade 10 missing cards වලට ගියොත් මෙතනින් බලා ගන්න පුළුවන් එතකොට ඒක දාන්න ගන්න පුළුවන් නම් අපි දා ගන්න පුළුවන් මෙතන history එකකුයි maths එකකුයි මේ තියෙන හිස් වලට දාගැනීමේ හැකියාවක් අපිට තියෙනවා එතකොට ඒ විදිහට ඒක passing හදා ගන්න පුළුවන්. එතකොට මේක දාන්න බැරි හේතුව ඊට පස්සේ හින් බලලා මොකක් හරි ෆ්‍රී කරලා ආයි දාගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ආයෙ වතාව ජෙනරේට් කරලා බලන්නත් පුළුවන්. ඒ හැකියාවත් පවතිනවා. එතකොට මම මේ change එකත් save කරගත්තේ නැහැ. මම ආයි page එක refresh කරගත්තා. එතකොට timetable generation කියන part එක පැහැදිලි වුණා කියලා මම හිතනවා. එතකොට මේ generate කරගත්තු timetable එක පොඩ්ඩක් මම print කරන හැටි ඒ දේවලුත් පෙන්නන්නම්. manage teacher අපි මුලින්ම print කරන විදිය බලමු. print class කියන option එක class timetable එක print කරගන්න පුළුවන් මෙතනින්. මේ delete option එකට ගියොත් delete කරගත්තොත් ඒ timetable එක නැති වෙනවා. ඒ හින්දා ඒක තාමත් ප්‍රවේශයෙන් පාවිච්චි කළ යුතුයි. ඊට පස්සේ මෙතනින් grade 11 කියලා හිතමු grade 11 select all grade levels and මම load කරනවා grade 11 වල timetable එක. එතකොට මේ වගේ timetable එක අපිට බලා ගන්න පුළුවන්. ඒක print කරගන්න අවශ්‍ය නම් අපිට මෙහෙම මේ options ටික බලා ගන්න පුළුවන්. මේක portrait the owner, landscape the owner සහ signature zone එකක් අවශ්‍යද? signature zone එක කියනකොට මේ වගේ පොඩි මාක් එකක් වටිනවා පල්ලෙහායින් අත්සන් කරගන්න. ඒක සිංහලෙන් අවශ්‍ය නම් සිංහලෙන්, ඉංග්‍රීසි වලින් අවශ්‍ය නම් ඉංග්‍රීසි වලින්. ඊට පස්සේ index type එක මෙතන number select කරගත්තොත් මේක numbers වැටෙනවා මෙතන. ඒක time select කරගත්තොත් වෙලාව වැටෙනවා period වල. none දුන්නොත් මොකුත්ම නැති වෙනවා මෙතන. ඊට පස්සේ cell ratio එක ඒක අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන් මෙතන ratio එක ඒ වෙලාව represent කරන විදිහට වෙනස් වෙන්න දෙන්නත් පුළුවන්. smart විදිහට තිබ්බොත් ස්මාර්ට් විදියට ඒක බෙදලා යනවා. ඒ වගේම තමයි රේෂියෝ කියලා දුන්නත් ඒක ඒ විදියට එනවා. මේක අවශ්‍ය විදියට border thickness එක වැඩි කරගන්න අඩු කරගැනීමේ හැකියාවකුත් තියෙනවා සහ print කරගන්නත් පුළුවන්. මෙතනින් print කියන option එකට ගිහිල්ලා print preview එක බලා ගන්න පුළුවන්. සහ මෙතනින් PDF එක download කරගැනීමේ හැකියාවක් තියෙනවා. මෙතන අවශ්‍ය නම් scale එක වෙනස් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. zoom out zoom in කරගැනීමේ හැකියාවකුත් තියෙනවා මෙතනින්. PDF download කරගන්නත් පුළුවන් print කරගන්නත් පුළුවන්. okay ඊට පස්සේ අපි බලමු print teacher කියන option එක. print teacher එකෙන් අපි teacher timetable print කරගැනීමේ හැකියාවක් තියෙනවා. මෙතන මම randomly teachers කිහිප දෙනෙක් load කරන්නම්. load කරොත් මෙන්න මේ විදිහට අපිට timetable එක බලා ගන්න පුළුවන්. empty ටික handle කිරීම සම්බන්ධයෙන් empty ටික handle කිරීම ඒ පාසලේම ගුරුවරුන් ඒක කරන එක වඩා උචිතයි. එතකොට එයාලට තමයි ඒක ගැන ලොකු දැනීමක් තියෙන්නේ. ඒ පාඩම් කොයි විදිහටද එන්න ඕන, ඩබල් පීරියඩ් මොන පාඩම් වැටෙන්න ඕනද. එතකොට ඒ දේවල් ප්‍රමුඛ කරලා ඒ ගුරුවරුන්ට පාසලට අවශ්‍ය විදිහට සහ පාසලේ ඉන්න ගුරුවරුන්ට අවශ්‍ය විදිහට ටයිම් ටේබල් එක ඔප්ටිමයිස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා මේ manual scheduler තුලින්. එතකොට ඒ දේත් පැහැදිලි. මේකේ empty slot handle කර ගැනීම සම්බන්ධයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අපිට තවදුරටත් ඒක පිළිබඳව ගයිඩ් කරන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපෙන් අහන්න ඒක ගැන. ඊට පස්සේ අපි කතා කරමු manage teacher කියන option එක. මෙතනින් අපි කරන්නේ teacher timetable එකකින් direct යම් කිසි දෙයක් වෙනස් කිරීමක්.
සාමාන්‍යයෙන් මේක ගැනත් අපි ඉදිරියේදී කතා කරමු. අපි වෙනම වීඩියෝ එකක් මේක ගැනත් දෙන්නම්. ඊට පස්සේ තව දෙයක් අපි කියන්න ඕන ටෙම්ප්ලේට්ස් ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන. ටෙම්ප්ලේට්ස් එකකින් මෙතන රෙගියුලර් ෂෙඩියුලර් ටෙම්ප්ලේට් එක කියොත් මේ පෙන්නන ටෙම්ප්ලේට් එකට අනුකූල විදියට තමයි ටයිම් ටේබල් එක ජෙනරේට් වෙන්නේ. අපි මෙතන හිතමු පීරියඩ් 7ක් තිබ්බ කියලා. එතකොට ටයිම් ටේබල් එක ජෙනරේට් වෙන්නේ සඳට පීරියඩ් 7ක් වෙන විදියට. සෝ ඒ හින්දා මුලින්ම කරන්න ඕන රාජකාරිය තමයි මේ ටෙම්ප්ලේට් එක අවශ්‍ය විදියට හදාගන්න එක. මේ ටෙම්ප්ලේට් එක පාසලට උචිත විදියට හදාගන්න එක අංක 1 එක ඉතාමත් ප්‍රමුඛ කාර්යයක්. මේක තියෙන විදියට තමයි ටයිම් ටේබල් එක සම්පූර්ණයෙන් ජෙනරේට් වීම සිද්ධ වෙන්නේ. මේකේ චේන්ජස් කරන විදිය ගැන පොඩි වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක අවශ්‍යයි ඉන්නව නම් ඉල්ල ගන්න පුළුවන් ඒකත්. එතකොට මං හිතනවා පැහැදිලි වුණා කියලා ටයිම් ටේබල් ජෙනරේට් කරන පාර්ට් එක. ඉදිරියේදී තව වීඩියෝස් කිහිපයක් තුලින් හමු වෙමු අපි. එහෙනම් මේ පිළිබඳව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපෙන් අහන්න. අපි කන්ටැක්ට් කරගන්න පුළුවන් WhatsApp through හරහා WhatsApp through එහෙම නැත්නම් අපි ඩිරෙක්ට් කෝල් කරලා කන්ටැක්ට් කරගන්න පුළුවන්. මේ විදිහට අපි කන්ටැක්ට් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. එහෙනම් ස්තුතියි.